හොඳයි යාළුවෝ හැමෝටම සුබ දවසක්. මම අද මේ ගලවලා තියෙන්නේ Hero Honda iSmart bike එකේ සම්පූර්ණ එන්ජින් එක. මේ එන්ජින් එක ගලවන්න හේතුව තමයි මේකේ රොඩ් එක ගිහිල්ලා තියෙනවා. මේ පේන රොඩ් එක ඇහෙනවද සද්දේ? නේ? රොඩ් එක හොඳටම ගිහිල්ලා තියෙන්නේ යන්න තියෙන හොඳටම ගිහිල්ලා තියෙන්නේ. ගිහිල්ලා කියන්නේ රොඩ් එක සවුත් වෙලා තියෙන්නේ. මේ රොඩ් එකේ නැද රේසර් අතර ප්ලේන කොට තමයි මේ රොඩ් එක සවුත් වෙනවා කියන්නේ. මේ රොඩ් එක ගියපු හින්දා මේක රොඩ් එක තමයි මුලින්ම ගිහිල්ලා තියෙන බයික් එකේ. රොඩ් එක ගියපු හින්දා මේකේ බෝර් එක කැපිලා තියෙනවා. බෝර් එක කැපුණාට පස්සේ ඔයිල් පිච්චෙන්න අරන් තියෙනවා. ඔයිල් පිච්චෙන්න ගත්තට පස්සේ මේකේ කස්ටමර් කරලා තියෙන්නේ මේකට ඔයිල් දාලා නැහැ. හේතුව මේ ඔයිල් වල මිලත් එක්ක ඔයිල් පිච්චෙනවා හා සාපේක්ෂව මේකට දාලා තියෙනවා කළු තෙල්. වෙනම ඔයිල් එක. ඔයිල් නේ තනිකර තාර වගේ කළු තෙල් වගේ තියෙන්නේ. කළු තෙල් නේ තනිකර තාර වගේ තමයි. ඔයිල් මාරු කරලා නැහැ. මේක 2006 බයික් එකක්. මේ අද 2026 මැයි කියන්නේ අවුරුදු 10ක් වෙනවා මේ වෙනකොට. දැනට අවුරුදු 2ක 3ක ඉඳලා මේකේ ඔයිල් එක හරියට මාරු කරලා නැහැ. දාලා තියෙන්නේ කළු තෙල් තමයි. ඔයිල් පිච්චෙනවා කියලා ඉවරලා කළු තෙල් තමයි දාලා තියෙන්නේ. ඔයිල් මාරු කරපු කාලෙක උනත් මේ පේනද ඔයාලට මේ හවුසින් පළුව ඇතුලේ නිකන් කහට වගේ කහට පැල්ලම් වගේ තියෙනවා. මේ හවුසින් පළුව වල කහට පැල්ලම් තියෙන්නේ. මේ කහට පැල්ලම් තියෙන්නේ මේකට ජීවිතේට කෑන් ඔයිල් එකක් දාලා නැහැ. දාලා තියෙන්නෙම මාරු කරපු කාලෙත් රතු පාට ඔයිල්. රතු පාට ලූස් ඔයිල් දාලා තියෙන්නේ. ඉතින් මම ඔයාලටත් කියනවා මේ රතු පාට ඔයිල් එකක් නම් රතු පාට ඔයිල් එකක් දාන්නත් එපා කොහොමත් ලූස් ඔයිල් දාන්නම එපා. කෑන් ඔයිල් එකක් පාවිච්චි කරන්න එන්ජින් එකට 2050 හෝ 2040 2040 නම් වඩාත් හොඳයි. 1030 වගේ නම් අපි රෙකමන්ඩ් කරන්නේ ඔය ස්කූටර් වගේ බයික් වලට 2050 2040 ප්‍රශ්නයක් නැහැ බයික් එන්ජින් එකකට. නමුත් කෑන් ඔයිල් එකක්ම දාන්න කියලා මම රෙකමන්ඩ් කරන්නේ. හේතුව ලූස් ඔයිල් වල අඩුපාඩු තියෙනවා. ඒකින්ද ප්‍රමිතිය අඩුයි ලූස් ඔයිල් එකේ. කෑන් ඔයිල් එක සුවර් කරලා දාන්න පුළුවන්. කිලෝමීටර් 2500ක් බය නැතුව දුවන්න පුළුවන්. තව එකක් අනිවාර්යෙන් කිලෝමීටර් 2500 ඔයිල් එක මාරු කරගත්තොත් තමයි දැන් මේ බයික් එක උනත් හරියට කිලෝමීටර් 2500 මේ වෙනකුණුත් මාරු කරගෙන එන්ජින් ඔයිල් එක මාරු කරගෙන ආව නම් තවත් අවුරුදු 2ක්ද 3ක්ද 5ක්ද කියන්න බෑ. නමුත් අවුරුද්දක් දෙකක් හෝ තව දුවන්න තිබ්බ එන්ජින් එකක් තමයි මේක. දැන් මේ අද ගලවන්න සිද්ධ වුණාට මේකේ වෑල් ඇද්ද වෙලා තියෙනවා. ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් ටික දානවා. ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් ටික දානවා. ඒවා ගලවපු එක එකපාරම ඒවා දාලා දානවා. ගෙවිලා තියෙන්නේ. ඊට පස්සේ ක්ලච් බෙල්, ක්ලච් හවුසින්, ක්ලච් වීල් ඒව දානවා. මේවා කැපිලා තියෙන්නේ මේ පේනවා ඔයාලට මේ. කැපිලා තියෙන්නේ ඒ ටික දානවා. ඉතින් ඔහොම තමයි රිපෙයාර් එක යන්නේ. ඔයාලට මේක හදන වීඩියෝ එක ඔයිල් පම්ප් එක දානවා. ඔයිල් පම්ප් එක දානවා. ටයිමින් චේන් එක, ඇඩ්ජස්ටර් එක, බෝර් රෝල් ඒවා අත්‍යවශ්‍ය දේවල් ඒවා අනිවාර්යෙන් දැම්මෙනවා. බෝර් එකක් තියෙනවා. ජෙනුයින් බෝර් එකක් දානවා. මේ බෝර් එක බෝර් කරලා දාන්න නැහැ. බෝර් කරලා දාන එක ඇත්තටම සාර්ථක නැහැ. මම ඔයාලට උනත් කියන්නේ බෝර් කරලා දාන එක සාර්ථක නැහැ. මොන జగත බෝර් කරා වුණා සාර්ථකමදි. බෝර් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ජෙනුයින් බෝර් එකක්ම තියාගන්න ඕනි. ඒ වාහනේට අදාළව ජෙනුයින් බෝර් එකක් තියාගන්න ඕනි. ඒක තමයි හරියටම හරි ක්‍රමය. තවත් කාලයක් පදින්න පුළුවන් එහෙම වුණොත්. නමුත් කාලයක් පදින්න පුළුවන් කිව්වට හරියට ඔයිල් එක මාරු කරගෙන ඒ යන ක්‍රමයට ගියොත් තමයි තවත් කාලයක් පදින්න පුළුවන් ඉන්නේ. නැත්නම් ජෙනුයින් නෙවෙයි ජපාන් නෙවෙයි කොරියාවෙන් ගෙනල්ලා මේකේ බෝර් එකක් හයි කරත් තේරුමක් වෙන්නේ නැහැ. මේ නැවත එන්ජින් රිපෙයාර් එකකට යන්න සිද්ධ වෙනවා එහෙම වුණොත්. හොඳයි අපි මේක හදන වීඩියෝ එකක් ඔයාලට ඉක්මනටම අරන් එන්නම්. එතකන් බොහොම ස්තුතියි.